උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද දවසේ ගෙනෙන ධර්ම දානමය දහම් පණිවිඩය අරහං ගුණය. අර්ථ කථා ටීකාවන්හි අරහං යන වචනය නොයෙක් ආකාරයට විභංග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. අරහන් යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනුයි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේය. මේ අරහං ගුණ කතාවෙහිදී ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලැබේ. මෙතනහි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිනාව පිළිගැනීමටත් පිළිගැන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිනාව පිළිගැනීමට සුදුසු වන්නාහ. එහෙයින් දක්ෂිනාව පිළිගැන්වීමට සුදුසු වන්නාහ. දක්ෂිනාව යනු කුමක්ද? අනාගතයේ ලෞකික වූ ලෝකෝත්තර වූද උසස් ඵල බලාපොරොත්තුවෙන් සදැහැතියන් විසින් පුදන චීවරාදී ප්‍රති දක්ෂිනා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දේ ලබා දීමට යමෙක් සමත් වේ නම් ඒ තැනැත්තාම ඒ පිළිගැනීමට සුදුසුය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තුවෙන් පූජා කරන්නාවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දීමට සමර්ථය. ප්‍රත්‍යය පූජා කළවුන්ට ඵල ලබා දීම සඳහා තථාගතයන් වහන්සේ වෙතින් යම්කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ අරහන් නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති නම් ඒ ගුණය අරහන් ගුණය. දක්ෂිනාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝ රත්නයටද ඇත්තේය. සංඝ ගුණ පාඨයේ දක්ෂිනේය යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය. දක්ඛිනේය යන පදයේ තේරුම දක්ෂිනාව පිළිගැනීමට සුදුසුය යනුයි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ දක්ඛිනේය නම් වෙති. පසේ බුදුවරුන් හා ලෝතර බුදුවරුන්ද අරහත්ත්වයට පැමිණීමෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කර බුද්ධත්වයට පැමිණ සිටින පුජ්‍යලයන් වන බැවින් උන්වහන්සේලාද දක්ඛිනේයෝමය. ඒ ශ්‍රාවක වූ රහතුන්ගේ දක්ෂිනාරම්භ භාවයට වඩා උන්වහන්සේලාගේ දක්ෂිනාරම්භ භාවය උසස්ය. අරහන් යන වචනයෙන් කියවෙන්නේ ලෝතර බුදුවරුන්ගේ දක්ඛිනේය භාවයය. දක්ඛිනේයෝය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නොයොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් අන්‍ය වූ උපාසක උපාසිකාදීන්ටද දන් දීමේදී ඵල ඇත්තේ වේ. නමුත් ඔවුන් සඳහා දක්ඛිනේය යන වචනය ව්‍යවහාරව කරනු නොලැබේ. මාපියෝද දූ දරුවන් විසින් පිදිය යුත්තෝය. ඔවුන් සඳහා සංඝ ගුණ පාඨයේ එන ආවුනේය යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට උවද ගෙන ගොස් පිදිය යුත්තෝය යනුයි. අරහං දක්ඛිනේයෝ යන පදවලින් කියවෙන දක්ෂිනාරම්භ පුජ්‍යලයන්ගේ නායකත්වයේ වේලාව සූත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුය. අතීතයෙහි අප මහා බෝසත්තුමෝ වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දින. හෙතෙම රිදී බඩු රිදී මිල පිර වූ රන් තැටිද රන් බඩු රන් කාසි පිර වූ රිදී තැටිද සත්රුවන් පිර වූ ලෝහ තැටිද රත් ආභරණ රන් කොඩි රත් දැල් වලින් සැරසූ ඇතුන්ද සිංහ නම් දිවි සම්ව්‍යාග්‍ර කම්බි වලින්ද සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණ ධජ සහිතව රන් දැල් සහිත වූ රථයක්ද කිරි දෙනුන්ද කිරි ගන්නා රිදී බඳුන්ද මිනිකොඩ වලින් සැලසූ කන්‍යාවන්ද කොට්ට ඇතිරිලි උඩුවියන් සහිත ඇඳන්ද අගනා පිළිමිටිද සුවාසු දහස බැගින් දුන්නේය. ප්‍රමාණයෙන් නැති තරමට බොහෝ ආහාර පානද දුන්නේය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමර්ථ වන එක ප්‍රතිග්‍රාහකයෙකුද නොසිටියේය. එබැවින් තථාගතයන් වහන්සේ යන් ග්‍රහපති වේලාමෝ බ්‍රාහ්මණෝ දානං ආදාසි බ්‍රහ්ම දානං යෝ ඒකං යනාදී නනේ පිඬු
මහා සිටානන් දක්ඛිනේය ආරම්භයෙන්ගේ තතු පහදා වදාරන්සේක්. සත් අවුරුදු සත්මත් සත් දිනක් මුළුල්ලෙහි වේලාම් බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුජ්‍යලයකුට දෙන දානය මහත්ඵල වන බවද, සෝවාන් පුජ්‍යලයන් 100කට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුජ්‍යලයකුට දෙන දානයද මහත්ඵල වන බවද, සකෘදාගාමීන් 100කට දෙන දානයට වඩා එක් අනාගාමී පුජ්‍යලයකුට දෙන දානයද මහත්ඵල වන බවද, අනාගාමීන් 100කට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත්ඵල බවද, රහතුන් 100කට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයෙකුට දෙන දානයද මහත්ඵල වන බවද, පසේ බුදුවරුන් 100කට දෙන දානයකට වඩා එක් ලෝතුරා බුදු කෙනෙකුට දෙන දානය මහත්ඵල වන බවද වදාළසේක. වේලාම සූත්‍රයේ එන මේ දාන විභංගය අනුව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, ප්‍රත්‍යේක සම්බුද්ධ, සම්‍යක් සම්බුද්ධ යන පුජ්‍යලයන් පිළිවෙලින් එක් එක් පුජ්‍යලයකුට වඩා එක් එක් පුජ්‍යලයකු සිය ගුණයෙන් වැඩි දක්ෂිනාරම්භ භාවයේ ඇතිවුන් බව කිය යුතුය. ලෝතුරා බුදුවරුන්ගේ දක්ෂිනාරම්භ භාවය ඉතා උසස් වන බැවින් බුදු ගුණ තථාගතනයේදී ඒ උසස් දක්ෂිනාරම්භ භාවය දැක්වීම සඳහා අරහන් යන ගුණ පදය භාවිතා කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිනේය, අග්ග දක්ඛිනේය යන ගුණ පද ව්‍යවහාරව කරනු ලැබේ. දක්ඛිනේයාරම්භය දක්ෂිනාරම්භයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙහි පවිත්‍ර භවය. කෙලෙසුන් තුනී කරගෙන සිටින්නෝද දක්ෂිනාරම්භයෝය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත් වූ අග්‍ර දක්ෂිනාරම්භයෝය. ලෝතුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශ ප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේගේ පාරිශුද්ධය රහතුන්ගේ පාරිශුද්ධයට උසස්. එබැවින් ලෝතුරු බුදුහු අග්‍ර දක්ෂිනාරම්භයන්ට වැඩි දක්ෂිනාරම්භයෝය. අරහන් යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිනාරම්භ භාවයයි. තනවල් පැලටි ගල් බොරළු නැති කුඹුරක වී වපුළු ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙලෙසුන්ගෙන් පවිත්‍ර සංතානයක් ඇති පුජ්‍යලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව, උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ සුද්ධත්වය නිසා ග්‍රාහකයාට වඩා ඵල ලැබේ යන මේ කරුණු තේරුම් ගැනීමට දුෂ්කරව ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණවලදී ශ්‍රද්ධාව පිට කරගත යුතුය. අතීතයේ ඇතැම් සදහැවතුන් සාමාන්‍ය කෙනෙකු විසින් දීමට අතිශයින්ම දුෂ්කර දානයක් දී තිබේ. එබඳු දුෂ්කර දානයෙන් සැබවින්ම දී ඇත්තේ කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දීමනා මන් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසූ බව කතා පුවත්පත්වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙන් සිට පිළිගැනීම වැළඳීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂූන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත් වූ බව දැක්වෙන කතා ප්‍රවෘත්තීන් ගණනක්ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේය. සාදු සාදු සාදු. මෙම උතුම් වූ ධර්ම දානමය දහම් පණිවිඩය සියලු සත්‍යයන්ට සිතසුව පිණිස අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. දෙවියන් සරණයි.